ඒ වගේම තමයි මහජන ආරක්ෂාව ගැන කියනවා. දැන් කවුද ගරු සභාපතිතුමනි පහුගිය කාලේදී තමන් ජනාධිපතිකම් කරුවා අගමැතිකම් කරුවා පක්ෂයේ ප්‍රධාන තනතුරු දරුවා. එතකොට මේ පාස්කු ප්‍රහාර සිද්ධ වුණේ කොහොමද? එතරම් තොරතුරු තියෙද්දී ජාතික ආරක්ෂාව පැත්තකට දාලා ඊට කලිනු ජාතිවාදය හදාගෙන ඉද්දි පොල් ගෑවද මේ සජිත් ප්‍රේමදාසලා රනිල් වික්‍රමසිංහ පොලිසිය බාර ඇමති කවුද ඒ වෙලාවේ? ඇල්ලුවද? පාස්කු ප්‍රහාරය ඇති කරලා අද නිකම් මෙතන ඔබතුමා දන්නවා ඊට පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පාස්කු ප්‍රහාරේ නිර්මාණය කරපුවාගේ ආණ්ඩුවක් තිබුණා. ඒගොල්ලෝ පරීක්ෂා කරපු නිලධාරීන් මාරු කරා හිරේ දැම්ම ශානීය බේසය කරලා. ඒගොල්ලෝ හිරේ දැම්මා. ඒක තමයි ඇත්ත. ඒ නිසා පරීක්ෂණ යට ගහලා සාක්ෂිකාරයෝ මරලා රටින් පන්නලා ඒක තමයි දැන් අපි ඉතා අමාරුවෙන් මේ ගොඩද උත්සාහ කරන්නේ. දැන් තමන්ම පාස්කු ප්‍රහාරය කරලා කරන කාලේ ජන තනතුරු දරලා පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් අවුරුදු එකමාරක් ආණ්ඩුවේ ඉඳලා තොරතුරු තියෙද්දි බුද්ධි වාර්තා ඔක්කොම පැත්තකට දාලා කටයුතු කරලා අද අපෙන් අහනවා ඇල්ලුවද? ගරු සභාපතිතුමනි ඒ නිසා හරිද? මං කියන්නේ මේකයි. මේ අමු ජාතිවාදය හදපු කට්ටිය ලංකාවට මේ ගිනි තියෙන දේශපාලන 83 කළුදූලිය ගෙනාපු කට්ටිය මේ 81 සංවර්ධන හරි අපි හිතමු 83 ඒක උනේ අර හමුදා සොල්දාදුව මේ 13 දිනේ 10 දිනේ මරපු නිසා කියලා 13 ඒතර 81 යාපනයේ පුස්තකාලෙකදී තිබ්බේ කවුරු මරපු නිසා? ගරු එමුතුමා තව විනාඩි දෙකක් කාලයක් පමණයි තියෙන පුතේ. ඒ නිසා මම මේකයි කියන්නේ 81 යාපනයේ පුස්තකාලෙකදී තිබ්බේ. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බල මහත්තයලා සහ මේ කට්ටිය සමහරු ලැජ්ජ වෙන්න ඕන. ඒ ජාතිවාදය කරපු සජිත් ප්‍රේමදාසලා තමයි පහුගිය ජනාධිපති ඡන්දෙදි මේගොල්ලෝ සමහරු සන්දාන ගහලා ඡන්දෙ දුන්නේ සුමන්දිරන් මහත්තයා. අපි එහෙම කළා නෑ. දැන් පොලිසිය ගැන කිව්වා මේ මොකද්ද? මේ තියෙන ගරු මැති සභාපතිතුමනි 2022 මැයි 19 වෙනිදා 2022 මැයි 19 වෙනිදා ලංකාදීප පත්‍රය මම හැන්සර්ට් කරනවා. OICලා 184න් 182ක්ම දේශපාලන පත්වීම් පොලිස් අමාත්‍යාංශ ලේකම්ට ලිපියකින් දක්වනවා කවුද? හිටපු පොලිස්පති CD වික්‍රමරත්න මහතා. මේ එතකොට මේගොල්ලෝ අපිට හිටියේ 3 දෙනා මේගොල්ලෝ හිටියනේ 100ක් විතර. මේගොල්ලොත් එක තමයි කළේ. මම හෙටානිට හැන්සර්ට් කරනවා 2003 නිමල් සිරිපාල සිල්වා ඇමතුමා මේ විපක්ෂ ඉඳගෙන කොහොමද මේගොල්ලන්ගේ ජෝන් නමරතුංග මේගොල්ලෝ පොලිස් ඇමතිකම් කරන කාලේ 2001 2003 කාලේ කොහොමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සුන්ව දඩයන් කළේ කියලා 3500ක් අරස් කළා. නිමල් සිරිපාල සිල්වා ගිහිල්ලා ගිනිවවට පැමිණිලි කරා. ගිනියමි දාලා අත්අඩංගුවට ගත්තා. එහෙමයි මේ අද මේ කතා කරනගේ ඇත්ත తত্ত্বය.